ලංකාවට විශාලම විනාශය කරන මිනිස්සු. ඒගොල්ලෝ තමයි ලංකාවේ ඉන්න නරකම මිනිස්සු. ඒගොල්ලෝ තමයි ලංකාවට කුඩු කන්ටේනර් ගන්න අරගෙන එන්නේ. ඒගොල්ලෝ තමයි කුඩු ව්‍යාපාරේ කරන්නේ. ඒගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවේ බලය අල්ලගෙන ඉන්නේ. චොප්පේ අයියලා පච්ච සිරාලා නොණ්ඩි යමාලා වෙස්සන්තර කරුණලා මෝර සුනිල්ල සුදු මහත්තයලා යූටි පුතාලා අලු අජිත්ලා මේ ඔක්කොම මෙහෙ ඉන්නේ. මෙහෙ තමයි කුඩු මුදලාලිලා ඉන්නේ. මේවට පාලකේ වග කියන්න ඕන. ඒ පාලකයෝ අර කුඩු බෙදා හරින මහ කුඩා අල්ලලා රිමාන්ඩ් කරන්න. මේ අතර කොළොන්නාවේ සිදු වූ සිද්ධියක් සම්බන්ධව වජිරසිරි හිමියන් මෙසේ අදහස් පළ කළා. මම එක ප්‍රශ්නයක් අහන්නේ. මම දන්නවා මේ ප්‍රබල දේශපාලනඥයෙක් පහුගිය දවසේ මෙහෙ මැරුවා. මේ ප්‍රදේශයේ සිටි ප්‍රබල දේශපාලනඥයා 5 දෙනෙක් එක තැන මරලා දැම්මේ. අඩුම ගානේ ඒ මරාපු විත්තිකරුවෝ හිරගෙදර විත්ති වල හුණුද හායන්ද මොනවද ගාලා තියන්නේ කියලා අඩු ගානේ හිරගෙදර බලන්නවත් ගියේ නැහැ. නිර්පද්‍රිතව ඉන්නවා. පොල්ගෙඩි දෙකක් කඩාගත්ත අහිංසක කෙල්ල ඉස්කෝලේ යන්න සල්ලි නැතුව අයයි රිමාන්ඩ් එකේ.